ආයෙ මාව පාරට ගෙනත් දැම්මා. මම අපේ ගෙදර අය ආයෙ මාව ඇවිල්ලා අරන් යයි කියලා පාරේ මග බලාගෙන ඉන්නකොට කොහෙන්දෝ අයියා කෙනෙක් ආවා. ඇවිල්ලා මාව උරතල් කළා. ඉතින් මං ඒ අයියා පස්සෙන්ම යාළයි ගෙදරටම ආවා. මේ මං දැන් ඒ අයියලයි ගෙදර ඉන්නේ. මට ඉතින් තේරෙන්නේ නෑනේ. ඒ අයියා නම් කිව්වේ ඔයා තාම කිරි බොන වෙලාවෙ ඉන්න ඕනේ පැටියෙක් කියලා. අනේ මටත් අම්මා පුප්පු ඕනේ. ඒත් ඉතින් මට දැන් අම්මෙක් නෑනේ. මම ඉතින් මේම අයියා ගාවටම වෙලා සෙල්ලම් කර කර ඉන්නවා. ඒ වුණාට ඒ අයියලයි ගෙදර තව බව්වෙකුයි පුරුෂ තුන්දෙනෙකුයි ඉන්නවලු. ඉතින් මං ඒ බව්ව අම්මි එක්ක සෙල්ලම් කර කර ඉන්න හැදුවේ. ඒ වුණාට ඒ බව්ව අම්මි වෙන බව්වන්ට කැමති නෑ. ඒව මාව තුන් පාරක් කපන්න හැදුවා. අයියා හිටපු හින්දා තමයි මං බේරුනේ. ඒ අයියලයි ගෙදර තව කට්ටිය වැඩි හින්දා එයාලට මට එයාලයි ගෙදරින් ඉඩක් දෙන්න විදියක් නෑලු. ඒත් ඒ අයියට මාව ආයෙ පාරට ගිහින් දාන්නත් බෑලු. මං චූටිනේ. අනේ මට එහෙම කරන්න එපා. මට කවුරුත් නෑනේ. ඉතින් ඔයාලගෙන් කාට හරි පුළුවන් ද මට ඉන්න ගෙයක් දෙන්න? මේ ඉන්නේ ඒ බව්වා. එයා මාව හපන්න හදනවා. අයියත් වැඩට යන හින්දා අයියට බයයි. මං හින්දා ඒ බව්වා මේව බැඳලා තමයි මේ දවස්වල තියෙන්නේ. මට කැමති නම් මේ නම්බරයට කතා කරන්න.